අද අපි ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික පොළොන්නරු රාජධානියේ රජ දවසේ ඉඳන් පැවත වෙන ශිව දේවාල අංක 2 කියන දේවාලයට හින්දු කෝවිලට. එතකොට රජ දවසේ ඉදි කරලා තියෙන බව තමයි කියවෙන්නේ. අපි ඒ විස්තර ටික දාන්න. අපේ ඓතිහාසික පූජකතුමා ඉන්නවා. එතුමාගෙන් අහලා දැනගමු. අපිත් අද අලුතෙන් මේ පූජාවකට අපි අලුතෙන් සම්බන්ධ වුණේ. එතකොට අපිට හරියටම දැනගන්න ඕනේ කොහොමද පූජාවක් හරියට පවත්වන්නේ, අපේ මහදේවතුන් වහන්සේව හරියට වන්දනා කරගන්නේ කොහොමද කියන එක අපි අපේ ගුරු දේවයන්ගෙන් අහලා දැනගමු. මේ කෝවිල ගත්තොත් පොළොන්නරු රාජධානියේ තියෙන පොළොන්නරු රාජධානියේ තියෙන අති විශාල උතුම් විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරන පොළොන්නරුවේ 12ම ස්ථානය ඇතුළේ තියෙන අංක 1 අංක 2 තියෙන නිර්මාණය වෙච්ච හින්දු කෝවිලක් තමයි මේක. නිර්මාණය වෙනවා රාජරාජේන්ද්‍ර චෝල ආක්‍රමණයෙන් පස්සේ චෝල රජුරුවන්ගේ විසුවන් වහන්සේට වන්දනාමාන කරන්න එයාගේ පුතා රාජේන්ද්‍ර කුමාරයා අම්මට වඳින්න පුතා නිර්මාණය කරනවා. මේක විශ්ව ශක්තිය වගේ ඇතුලේ පිරමීඩ් එක වගේ ඇතුලේ තියෙන්නේ. රජ කාලේ නම් තිබිලා තියෙනවා ඇත්තටම කියනවා මැණික් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මැණික් වලින් නිර්මාණය වෙනකොට ආලෝකය ලැබිලා තියෙන්නේ මැණික් වලින්. නිල් රතු කියන චන්ද්‍රකාන්ත කියන මැණික් පාෂාණයෙන් තමයි ආලෝකය දීලා තියෙන්නේ කෝවිලට. මේ හැමදේම ඉර පායන පැත්තට තමයි මේ වහල් කඩ, ඒ කියන්නේ දොරකඩ තිබිලා තියෙන්නේ. එතකොට මේ වගේම හොඳ ශක්තියක් තියෙන, ඒ කියන්නේ ඉරහතත් එක්ක සම්බන්ධ වෙච්ච යුගයක තමයි මේ හැමදේම විශ්ව ශක්තියත් එක්ක මේ සියලු අවබෝධයන් මේ නිර්මාණ කටයුතු නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඕනම ලෙඩක් මේ කෝවිලේ විශ්ව ශක්තිය කියන්නේ සුව කරන්න බැරි අපේ ජීවකෝද අද කුෂ්ඨ වන පිළිකා හදන මේ පමණදින ලෙඩු. හැබැයි තැඹිලි ගෙඩියක් හරි මූලක් හරි සාත්තු කළ දෙන පුදුමාකාර ශක්තියක් තියෙන මම ගත්තොත් මිනිස්සෙක්. හැබැයි රජ කාලේ රජවරු කී දෙනෙක් වදින්නේ නැද්ද? බිසෝවරු කී දෙනෙක් දන ගහන්න නැද්ද මෙතෙන්ට? දුක කියන්නේ නැද්ද? හැබැයි මේ ශක්තිය මේ ගල් කුස්තූරයක් ගානේ ජගත වෙලා තියෙනවා. ඒ වගේම රාජරාජේන්ද්‍ර කියන චෝල රජුරුවන්ගේ බිසෝන් වහන්සේට වන්දනාමාන කරන්න පුතා නිර්මාණය කරන කෝවිල තමයි මේ කෝවිල. එයාගේ අම්මගේ නම තමයි ඊශ්වර වානමන් මහාදේවී. ඊශ්වර වානමන් මහාදේවී කියන රාජරාජේන්ද්‍ර රජතුමාගේ බිසෝන් වහන්සේ තමයි මේක වන්දනාමාන කරලා තියෙන. පුතාගේ තාත්තා වෙනත් ආක්‍රමණයක් කරන්න ගිහලා යුද්ධයකින් මේ යනවා. ඊට පස්සේ පොළොන්නරු රාජධානියේදී රජකම බාර ගන්නවා එයාගේ පුතා රාජේන්ද්‍ර කුමාරයා. ඊට පස්සේ අපේ ලංකාවේ ඉන්න සිංහල රජ දරුවොත් එක්ක වැඩිම සම්බන්ධතාවයක් තිබිලා තියෙන්නේ එයාගේ පුතා රාජේන්ද්‍ර කුමාරයා. ඊට පස්සේ පොළොන්නරු රාජධානියේ හදන නිර්මාණය කරන කෝවිල් 16ක්. ඒ 16 1 2 අංක 2 තමයි මේක වැඩ කටයුතු කරන්නේ. එතකොට එන්න වෙනකොට අම්මා දෝලාවෙන් ඇවිල්ලා පුද පූජා කටයුතු කරා කියලා තමයි ඉතිහාසගත වෙන්නේ. අදටත් ශක්තියක් තියෙන පුතාගේ සෞභාග්‍ය උදා කරලා දෙන්න කියලා අම්මා ප්‍රාර්ථනා කරපු කෝවිල තමයි අද අංක 2 සිංහල භාෂාවෙන් කියනවා. අපි නම් කියන්නේ අපේ අය සිංහල අය කියන්නේ දේවාලය කියලා. හින්දු මිනිසුන්ගේ සම්ප්‍රදාය නම් හින්දු කෝවිල් වන්දනාමාන කරනවා. ඉතින් ඉස්සරහ තියෙන ශිව දෙවියන්ගේ වාහනේ නන්දි කියන ගෞරවය. නන්දි කියන ගෞරවය අදහස් කරන් පොළොන්නරු රාජධානියේ සඳකඩ පහනේ ගෞරවය නේ. ඒ මහා දෙවියන්ගේ වාහනේ පයට පෑගී කියලා තමයි සඳකඩ පහනේ ගෞරවය අයින් කරන පොළොන්නරු රාජධානිය. අන්න බුදුදහමත් එක්ක හින්දු ආගම මික්ස් වෙන්නේ පොළොන්නරු රාජධානියේ. ඉතිහාසගත වෙන්නේ පොළොන්නරු රාජධානිය. ඒ වගේම මේ ශිවලිංගය හා පාර්වතී යෝනිය සංකේත කරනවා මේකේ. දර්ශන කරන්නේ ශිවලිංගය අභිෂේක කරලා කිරි චුට්ටක් දුන්නාම ප්‍රාර්ථනා කරපුවම ඒක විශේෂ ශක්තිය. තුන් මාසයක් ඇතුළත දරු 50ට කියන අදිෂ්ඨානය තමයි ගොඩක් අය අපේ සිංහල හින්දු දෙමළ අය ගොඩක් වන්දනාමාන කරන මහදේවියන්ගේ අවසර අරගන්නවා. ඒ තියෙන ග්‍රහපල තියෙන දෝසයින් වෙලා මහදේවියන්ට බාහිරකට ගහලා දෙවියන් අභිෂේක කළ මල්
දවස.